මම වෛද්‍ය නයනා රුවන්පුර දැනට රජයේ විශ්‍රාමික ආයුර්වේද වෛද්‍යවරියක්. මම වෛද්‍ය රේණුකා පනාමල්දෙනිය. මමත් දැනට රජයේ විශ්‍රාමික ආයුර්වේද වෛද්‍යවරියක්. දැන් ડોක්ටර් අපි මේ වගේ සමාජ මාධ්‍ය තුලින් අලුත් වැඩක් කරමු කියලා ආකල්පයෙන් අපි ඉදිරියට ආවේ. විශේෂයෙන් මේ රටේ ජනතාවට නිවැරදි ආයුර්වේද සංකල්ප තුලින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා හිටවීම සඳහා නිවැරදි ආයුර්වේද සංකල්ප නිවැරදි ආයුර්වේද චිකිත්සා ක්‍රමවේද ජනතාව තුළට රැගෙන යාම. ඒකයි අපේ මූලික පරමාර්ථය වුණේ. දැනට සමාජ මාධ්‍ය හරහා වගේම තවත් විවිධ ක්‍රමවේදයන් හරහා වෛද්‍ය ක්‍රමය විවිධාකාර විදිහට මිනිස්සු අතර ප්‍රචලිත වෙනවා. ඒ අතරින් නිවැරදිම ක්‍රමවේද භාවිතා කරමින් අපි වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගත්ත කාලයේ ඉඳලා අපි ලබාගත් වෛද්‍ය දැනුම සහ රාජ්‍ය සේවය සහ පෞද්ගලික වෛද්‍ය සේවය අපි ලබාගත් සියලුම අත්දැකීම් සමග අපිට තියෙන අපි රෝගීන් සුවපත් කරා දසදහස් ගණනින් එම මේ ප්‍රතිකාර ක්‍රමවේද අපිට මේ මහජනතාවට ලංකාවේ ශ්‍රී ලාංකික ඒ වගේ විදේශීය ජනතාවට ලබා දෙන එක තමයි අපේ පරමාර්ථය. අනිත් එක දේශීය අපේ රටේම නිෂ්පාදනය වෙන අපේ රටේම ගහකොළ වලින් නිෂ්පාදනය කරන ආයුර්වේද ඖෂධ තමයි අපි පාවිච්චියට ගන්නෙ. ඒක නිසා අපිට මේ දේශීය සම්පත් උපයෝගී කරගෙන අපේ වෛද්‍ය ක්‍රමය ජනතාවට ලබා දීම තමයි ප්‍රධාන පරමාර්ථය. ඒ නිසා අපි සාකච්ඡා කරා මෙහෙම සමාජ මාධ්‍ය හරහා අපි මිනිස්සු දැනුවත් කරමු කියලා. මොකද බොහෝ වෙලාවට අපේ රටේ මිනිස්සුන්ට නිවැරදි වෛද්‍යවරයා කවුද කියන එක අඳුනගන්න බැරි වෙලා තියෙනවා. බොහෝ වෙලාවට විවිධ වෛද්‍යවරුන් කියලා හඳුනා ගන්නා පුද්ගලයන් වෛද්‍යවරු කියලා මිනිස්සු සමහරලාට වැරදි පුද්ගලයෝ ළඟට යන අවස්ථා අපි දැකලා තියෙනවා. අපිට ඕනේ මේ රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත ඒ වගේම සුදුසුකම් තියෙන පාරම්පරික හෝ කවුරු හරි සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මේ ප්‍රතිකාර ගන්න එක තමයි හොඳම දේ. ඒ අරින්න සමහර වෙලාවට මිනිස්සු වැරදි ක්‍රමවේද අනුගමනය කරනවා කියන එක අපේ අත්දැකීම් වලින් අපිට කියන්න පුළුවන්. රේණුකා වෛද්‍යතුමියනි එහෙම කතා කරනකොට අපි මුලින්ම ජනතාවගේ අවධානයට යොමු කරමු මේ ආයුර්වේදයේ කියන එක ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත වෙන්න මූලිකව කටයුතු කරපු ඒ මහා වෙදදුරන් සම්බන්ධයෙන්. විශේෂයෙන් දැනට අවුරුදු 96කට පෙර ඒ 1929 අවුරුද්දේ ආයුර්වේද චක්‍රවර්ති ගම්පහ ජී.පී. වික්‍රමාරච්චි ගුරු වෙද පියාණන් විසින් වර්තමානයේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන ආයතනය ආරම්භ කරා දැනට අවුරුදු 96කට පෙර 1929. එතෙන් පටන් ඒ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු අය අපි දෙදෙනාම මේ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. එම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ආයුර්වේද පාරම්පරික දේශීය යුනානි සිද්ධ ඒ කියන සංකලන චිකිත්සාවක් ලොවට හඳුන්වා දීපු ආයුර්වේද චක්‍රවර්ති පඬිත ජී.පී. වික්‍රමාරච්චි ගුරු පියාණන් රටට ලෝකෙට දායාද කරපු ඒ චිකිත්සා කර්මවේද තුලින් බිහි වූ ගම්පහ වෛද්‍යවරයා යන කීර්ති නාමයෙන් සමාජගත වුණු වෛද්‍ය පිරිසක් තමයි අපි. ඉතින් අපේ මූලික කාර්යය අපි හිතන්නේ ජී.පී. වික්‍රමාරච්චි ගුරු වෙද පියාණන් සමාජයට හඳුන්වා දුන් සංකලන චිකිත්සා ක්‍රමවේදයන් නිවැරදිව ජනතාවට හඳුන්වා දෙමින් ඒ තුලින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගාලීමට සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට අපගේ දැනුම ජනතාව අතරට ගෙනියන. දැනුම සහ අත්දැකීම් ප්‍රතිකාර ක්‍රම ඒ වගේ ගොඩක් දේවල් එක්ක අපිට තියෙන විශාල අත්දැකීම් සම්භාරයක් තියෙනවා රෝගීන් එක්ක. එම අත්දැකීම් අනුසාරයෙන් රෝගීන්ට සුවසෙත සෑදීම අපේම ඖෂධ නිෂ්පාදනය කරලා අපි මේ දේශීය මේ ශ්‍රී ලංකාවේ පොළවේ හැදින ගහකොළ වලින් හදාගන්න බෙහෙත් වලින් කිසිදු වතුරු උපද්‍රව වලින් තොරව රෝගීන් සුවපත් කිරීම තමයි අපේ පරමාර්ථය.